Hi everyone, welcome back to my YouTube channel. ඉතින් හැම දෙනාවම හරිම ආදරෙන් මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. මේ වීඩියෝ එක අපි දෙන්නගේ ජීවිතේ ලස්සන මතකයක්. ඉතින් හරියටම 2026 අප්‍රේල් 23 වෙනිදා. අපේ අවුරුදු 10ක ආදර කතාවේ ලස්සනම නවාතනක් වුණ දවසක්. පෝරුව උඩදී අතැඟිලි බැඳලා අපි අපේ මූණ දවස. ඒ දවසේ අපි ආදරයෙන් එකතු කරපු මතක ටික බලමු. මුලින්ම අපේ මේ දවස වචනකින් හරි සහාය දක්වපු හැමෝටම හරිම ආදරෙයි. මාස 9ක් 10ක් වගේ කාලෙකදී අපි මේ වෙඩින් එක ප්ලෑන් කරා. මුලින්ම අපි දෙන්නගේ ගෙවල් වල අයත් එක්ක එකතු වෙලා හරිම ලස්සනට හරිම විදිහට අපි අපේ දවස ප්ලෑන් කරා. මුලින්ම අපි කරේ චාරිත්‍රානුකූලව නැකත් පත්‍රය හදන්න කේන්දර බලව ගන්න ගියපු එක. ඊට පස්සේ කේන්දරවලට අනුව අපි මුලින්ම ජනවාරි මාසේ 23 වෙනිදා නැකත් පත්‍ර බාර දෙන චාරිත්‍රයේ යෙදිලා තිබුණා. ඉතින් එතනින් එහාටත් කලින් ඊට කලින් ඉඳලම අපි සැලොන් බුක් කරලා ඒ දේවල් හරියටම කරා. කොහොම හරි චාරිත්‍ර වලින් පස්සේ හැම කෙනාටම අපි මේක කියලා එතනින් තමයි අපිට වෙඩින් එක කියන දේ අපේ ඔළුවට ආවේ. අනේ අපි බඳිනවා. ඊට පස්සේ කොහොම හරි මුලින්ම අපි සැලොන් එකකට ගියා. ගොඩක් තැන්වලට ගියා සැලොන් ෆොටෝග්‍රැෆර්ස්ලා ඒ හැම තැනකටම ගිහිල්ලා හිතට දැනුණු වැඩ බලලා වැඩ ක්වොලිටියට කරන කීප දෙනෙක්ව අපි තෝරගත්තා. අපේ වෙඩින් එකේ හෝල් එක උනේ ස්විස්ඩේල් එක මාතලේ තොටගමේ තියෙන ස්විස්ඩේල් එක. අපිට මොකද අපි ඒක තෝරගන්න ප්‍රධානම හේතුව උනේ අපි දෙන්නටම ළඟයි. ඒ වගේම සර්විස් එකත් මාරම හොඳයි. ඊට පස්සේ අපි නිලමේ ඇඳුමට තෝරගත්තේ මාතලේ විතරක් නෙමෙයි ලංකාවෙම ප්‍රසිද්ධ මන්සිලු මුල් ඇඳුම් අනුෂ්ක ගමගේ අයියව. ඉතින් අයියා අපේ දවස හරියම ලස්සනට මුල් ඇඳුම් ටික කරලා දුන්නා. ඔයාලට පේනවා ඇති. හරිම නීට් මුල් ඇඳුම. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ සැලොන් කෞෂි මාතලේ මගේ ලස්සනම දවසේ මාව සුරංගනාවියක් වගේ ලස්සන කරේ සැලොන් කෞෂි. ඇත්තටම කෞෂියක්කි ඔයාට නම් තැන්ක් යූ කරලා මදි. කැන්ඩියන් එක වගේම හෝම් කමින් එක ප්‍රී ෂූට් එක මේ හැම දෙයකටම මාව ලස්සන කරේ ඔයා. ඒ වගේම අපි ෆොටෝග්‍රැෆර් විදිහට තෝරගත්තේ ස්නැප් ස්ටුඩියෝ කසුන් අයියව කසුන් මදුරන්ග. ඒ වගේම වීඩියෝග්‍රැෆර් විදිහට අපි තෝරගත්තේ රන්තික දිසානායක මල්ලි. මේ දෙන්න අපේ දවසේ මතක සෑහෙන්න එකතු කරලා දුන්නා. ඉතින් ඔයාලා මේ බලන මතකත් ඒ දෙන්නගේ විශේෂයෙන්ම රන්තික මල්ලිගේ ලස්සන නිර්මාණයක්. ඉතින් මේ හැම දෙයකටම thank you. ඒ වගේම තමයි අපි මෝර්නින් ෂූට් එකට තෝරගත්ත ලොකේෂන් එක ග්‍රෑන්ඩ් මවුන්ටන්. මාතලේ ග්‍රෑන්ඩ් මවුන්ටන් එකේ හොටෙල් ලොකේෂන් එක තමයි අපි තෝරගත්තේ. ඉතින් මේ හැමදේම අපේ දවසේ හරිම ලස්සනට කරා. ඒ වගේම හෝල් එකේ ඩෙකරේෂන් තිබ්බේ දර්ශි ෆ්ලෝරා කිරිගල් පොත්ත. ඉතින් ඕන කෙනෙක් ඉන්නවා නම් මේ වගේ කන්ටැක්ට් නම්බර්ස් මම දාන්නම්. කමෙන්ට් එකක් හරි දාන්න. ඉතින් මේ වගේ තමයි අපි දෙන්නගේ ජීවිතේ හරිම ලස්සන මතකයක් මේක. මං හිතනවා ආදරය කරන ගොඩාක් අය බලාපොරොත්තු වෙන්නේ අන්තිමට මේ සතුට තමයි. ඉතින් අවුරුදු 10ක් ආදරය කරලා ඉස්කෝලේ කාලේ ඉඳලා ආදරය කරලා පාසල් ප්‍රේමය කියන එක හරිම සුන්දරයි. පාසල් ප්‍රේමය වරද්ද ගන්නේ නැතුව දෙන්නට දෙන්නගේ මහන්සියෙන් හැමදේම කරගත්තා. ඉතින් මං හිතනවා මේ දවස මට වගේම අපේ වටපිටාවේ හිටපු හැමෝටමත් හරිම සතුටු දවසක් වෙන්න ඇති කියලා. මොකද අපේ වෙඩින් එකට ආපු හැමෝම සතුටින් හරිම ආදරෙන් හිටියා. ඉතින් මම හිතනවා අපි හැමෝටම ලස්සන ආදරණීය මතකයක් එකතු කරා කියලා. මොකද මේක අපි දෙන්නා ජීවිතේ අපි යාළු වෙලා අපිට තේරෙන වයසකදී දැක්ක හරිම ලස්සන හීනයක්. මේ විදිහට වෙඩින් එක ගන්නවා. එහෙම කියලා මම හිතනවා ඕන ගෑනු ළමයෙක් පිරිමි ළමයෙක් ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ ජීවිතයක්. ඉතින් මට මගේ ලස්සන ජීවිතේ ඒ විදිහට මම ප්ලෑන් කරපු විදිහටම හදලා දෙන්න ගොඩාක් මහන්සි වුණේ මගේ ආදරණීය
ස්වාමිපුරුෂයා. ඉතින් මං හිතනවා රජෙක් වගේ මාව බලාගන්න. එයා ගන්න මහන්සිය අනේ හරි පුදුමයි. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මගේ පවුලේ කට්ටිය දැන් ඒ වගේම එයාගේ පවුලේ කට්ටිය ඒ හැමෝම අපිට දක්වපු සහයෝගය නම් මෙච්චරයි කියලා ඉවර කරන්න බෑ. ඒ වගේම දෙපැත්තම යාළුවෝ මගේ යාළුවෝ ඒ වගේම එයාගේ යාළුවෝ උදේ හවස බලන්නේ නැතුව අපි දෙන්නගේ මේ වැඩේට හරිම එකමුතුව අපි වැඩ කරා. ඉතින් මං හිතනවා හැම දෙනාම මහන්සි වෙලා හැමෝගෙම උත්සාහය ලස්සන කැපකිරීම ඒ දේවලුත් එක්ක තමා මේ දවස් මෙච්චරම ලස්සන වුණේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ වාසනාක්කි තමා අපේ දවස ප්ලෑන් කරේ. ඒ වගේම මේ දවසේ මොනවද වෙන්න ඕනි අපිට අතපසු වෙන හැමදේම අක්කි තමා මේවා කරේ. ඉතින් දවසම මෙහෙ ආවුවේ අක්කි කිව්වොත් මං හරි. ඒ වගේම ඕනි කෙනෙක් ඉන්නවා නම් ඕනම ඉවෙන්ට් එකකට වාසනාක්කිට කතා කරන්න. ඔයාලගේ ලස්සනම දවස ඇනවුන්ස් වලින් ලස්සනටම කරලා දෙනවා. ඉතින් අක්කි ඔයාටත් thank you. ඉතින් අපි දෙන්න බලාපොරොත්තු වුණේ මෙන්න මේ වගේ ලස්සන අවසානයක්. ඉතින් අපිට ඒ අවසානය හම්බුණා. මම ප්‍රාර්ථනා කරනවා හැම කෙනෙක්ගෙම මේ වගේ තියෙන හරිම ලස්සන ආදරණීය හීන මනාලියක් වෙන මනාලයක් වෙන ඒ හීන හරිම ඉක්මනට සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා. ඒ වගේම හරිම ආදරයෙන් ඉල්ලනවා මගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ ආදරෙත් අපිත් එක්ක බෙදා ගන්න කියලා. ඉතින්